අයිබෝවන් ඔයාලා හැමෝටම සචීස් කිචන් YouTube channel එකට ඔයගලන්ව අදත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ චයිනීස් විදියට හදන ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ මගේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න ඕන කරන දේවල්. මම මුලින්ම චූටියට කපාගත්තේ චිකන් ටික අරගෙන ඒකට ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාලා පොඩ්ඩක් සීසන් වෙන්න පැත්තකින් තියනවා. මම දැන් චිකන් ටික බැද ගන්නයි යන්නේ. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් විතර දාලා චිකන් ටික golden brown වගේ වෙනකන් බැද ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් චිකන් ටික බැදිලා තියෙන්නේ. මම මේ චිකන් ටික පෑන් එකෙන් අයින් කරනවා. මම දැන් චිකන් බැදගත්ත වාචනයටම ඒ තෙල් එකටම සුදු ලුණු ටික මුලින්ම එකතු කරගන්නවා. සුදු ලුණු ටික එකතු කරගෙන ඊට පස්සේ බී ලුණු ටික දානවා. බී ලුණු සුදු ලුණු හොඳට චුට්ටක් බැදීගෙන එනකොට අපිට පුළුවන් ඒකට කරපිංච ටිකක් දාන්න. කරපිංච එකතු කරගන්නකොට කරපිංච කොළ පිටින් දාන්න එපා. ඒක පොඩ්ඩක් හීනියට ලියලා එකතු කරගන්න. ඊට පස්සේ මම කැරට් ටිකක් මුලින් එකතු කරගන්නවා. කැරට් ටික දාලා කැරට් ටික පොඩ්ඩක් බැදීගෙන එනකොට තමයි බොන්ජි ටික දාන්නේ. මොකද බොන්ජි එකේ පාට පොඩ්ඩක් කොළ පාටින් ගන්න ඕන නිසා. අන්තිමටම තමයි මම ගෝවා ටික එකතු කරගත්තේ. ගෝවා ටික දාලා ලිපේ ගින්දර ගොඩක් අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වෙලාවේදී ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු ලුණු කුඩු ඔයාලගේ රස අනුව ගම්මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. දැන් මේ ලෙවලු ටික වාජනයේ පැත්තකට කරලා මේකට බටර් මේස හැඳි 2ක් වගේ තමයි දාගන්නේ. ඊට පස්සේ මම බිත්තර 2ක් දාගන්නවා මේකට. බිත්තර 2 පෑන් එකට දැම්මට පස්සේ පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු බිත්තරයටත් වෙනම එකතු කරගන්න පුළුවන්. ඊට පස්සෙත් හැන්දෙන් ටිකක් කලවම් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති බිත්තරත් බැදලා ඉවරයි. මම මේ වෙලාවේදී චිකන් ටිකත් එකතු කරගන්නවා. අපි අර කලින් බැදලා පැත්තකින් තියාගත්ත චිකන් ටික තමයි මම මේ එකතු කරන්නේ. චිකන් ටිකත් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට කලවම් කරනවා. ඔන්න දැන් මේ වෙලාවේදී මම බත් ටික එකතු කරගන්නවා. බත් එක එකතු කරලා මේ මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. දැන් මම එකතු කරගන්නවා සෝයා සෝස් වලින් ටිකක්. සෝයා සෝස් මේස හැඳි 3ක් විතර තමයි මම මෙතන එකතු කරගන්නේ. ඊට පස්සේ මේ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් එකේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සීනි. මේක ගොඩක් රස වෙන්නේ සීනි ටිකක් එකතු කරගත්තයින් පස්සේ. දැන් මම සීනි ටිකක් එකතු කරගන්නවා. සීනි මම මෙතනදී මේස හැන්දක් වගේ තමයි එකතු කරගන්නේ. සීනි ටික එකතු කරලා මදගින්නේ මේ විදිහට අපි පොඩ්ඩක් කලවම් කරන්න ඕනේ. අර සෝයා සෝස් එකයි සීනි එළවලු බත් ඔක්කොම ටික හොඳට කලවම් වෙනකන් අපි මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඇත්තටම මේ බත් එක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක හදන්න ලොකු වෙලාවක් යන්නේත් නැහැ. හරිම පොඩි වෙලාවකින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේම තවත් රසම රස recipe එකක් අරගෙන මම එන්නම්.